Wild Gallery YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. ඔන්න අද මම පෙන්වන්න හදන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ කුච්චවේලි බීච් එකට යාබදවම තියෙන ලස්සන ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. ඉතින් මේ තමයි උගා ජංගල් බීච් හොටෙල් එක. මේ හොටෙල් එකට කොළඹ ඉඳලා එනවා නම් කිලෝමීටර් 290ක් වගේ තියෙනවා. ඉතින් ඒ සඳහා සාමාන්‍යයෙන් පැය 6ක පමණ කාලයක් ගත වෙනවා. අපිට හොටෙල් එකට ඇතුල් වෙද්දිම ඉතා සුහදශීලී පිළිගැනීමක් මෙන්න මේ ආකාරයෙන් ලැබුණා. You can make a wish and put the temple flower into the water. මේ හොටෙල් එක මුහුදු තීරයත් කලපු තීරයත් අතර පාටු ස්වභාවික වනාන්තරයක් තුල තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයට එන ඔයාලට සැබවින්ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි ලක්සරි හොටෙල් එකක එක්ස්පීරියන්ස් එක විඳ ගන්න පුළුවන්. ඉතින් වෙනස්ම ආකාරයේ ලොබි ඒරියා එකක් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. මෙතනින් චෙකින් එක ඇරේන්ජ් කරනකන් අපිට රිෆ්‍රෙශ්මන්ට්ස් ලැබීමක් තමයි සිදු වෙන්නේ. අද අපි තෝරගත්තේ බීච් කැබින් එකක්. ඉතින් ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ අලංකාර මාවතක. අපිව මුලින්ම පිළිගන්නාපු අමුත්ත තමයි මේ ඉන්නේ. ඉතින් එයාගේ පාඩුවේ ඇවිල්ලා එයාගේ පාඩුවෙම යන්නත් ගියා. ඉතින් තවත් ටිකක් ඉදිරියට යද්දි අපිව පිළිගන්න ආපු දෙවැනි අමුත්ත තමයි මේ ඉන්නේ. ලැගූන් කැබින්, ජංගල් කැබින්, බීච් කැබින් ලෙස මේ හොටෙල් එකේ ප්‍රධාන රූම්ස් ටයිප් 3ක් තියෙනවා. ඊට අමතරව ජංගල් ක්ලස්ටර් කැබින් කියලා විශේෂිත වූ රූම්ස් 3කුත් මේ හොටෙල් එක සතු වෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු හොටෙල් එකේ තියෙන බීච් කැබින්ස් මොන වගේද කියලා. මේ රූම් එක ඇතුළත හොඳ දීප්තිමත් ආලෝකකරණයක් නම් නැහැ. රූම් එකේ හරි මැදින්ම හොඳ සුව පහසු කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. ඔයාලගේ විශේෂ දවසක් සෙලිබ්‍රේට් කිරීම සඳහා මේ හොටෙල් එකට එනවා නම් මෙන්න මේ වගේ බෙඩ් ඩෙකරේෂන් එකක් ඔයාලට ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඇඳේ දකුණු පැත්තෙන් මෙන්න මේ ආකාරයේ පහසුකම් කීපයක්ම දීලා තියෙනවා. ඇඳටම යාවුන සෝෆා එකක් මෙන්ම ටීවී එකක් මෙන්න මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. POTV පහසුකම සහ DVD ප්ලේයර් එකක් සමන්විත වෙනවා. ඇඳේ වම් පැත්ත ඉන්න කෙනාට මෙන්න මේ ආකාරයේ ස්විච් සහ charging facilities කීපයක් දීලා තියෙනවා. රාත්‍රියට ඔයාලට එළියට යනවා නම් මෙන්න මේ තියෙන ටෝච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා work desk එකක්. ඊට අමතරව මෙතන තියෙනවා Bluetooth speaker එකක්. ඇඳ පිටුපසින් මෙන්න මේ ආකාරයේ luggage rack එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මිනිබා එකක් තියෙනවා. ඉතින් මේකේ අපිට දීලා තියෙනවා wine, beer, liquor, soft drinks, juice, chocolate වගේ ජාති කීපයක්ම.
ඊට අමතරව ස්නැක්ස් සහ වතුර බෝතල් මේ විදිහට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔයාලට කම්ප්ලිමෙන්ටරි හම්බ වෙන tea and coffee section එක. ඊට පස්සේ අපිට මෙන්න මේ ආකාරයෙන් ක්ලොසෙට් එකක් දැක ගන්න පුළුවන්. සේෆ් බොක්ස් එකක්, laundry bags කීපයක්, bathrobe, hangers සහ කුඩ එහි අන්තර්ගත වෙනවා. මේ තමයි washroom එක. මේ washroom එකේ විශේෂත්වයක් තමයි open shower area එකක් තිබීම. කම්ප්ලිමෙන්ටරි හම්බ වෙන ටොයිලට්‍රීස් ටික මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. මේ තමයි අපි ඉන්න බීච් කැබින් එකේ එළියට ආවම තියෙන දර්ශනය. ඒ වගේම තමයි සවන් දෙන්නකො මේ නාදයට. මේ බලන්නකො තුරු වතුර අස්සේ සැඟව තියෙන අපූර්ව හරි. දැන් එහෙනම් යන්න හදන්නේ බීච් එක පැත්තට. Nothing can come as close as you when you hear the wind blows, but through this unstoppable storm of love remains, it drives me insane. I feel we got so far in the game, now everything's on fire. How to make it come again? We're crashing like a plane, and they say no rainbow. අපිට බීච් එකට එන්න ටිකක් පරක් වුණ නිසා බීච් එකේ ඉඳලා අපි කෙලින්ම ආවේ පූල් එකට. We got so far in the game, now everything's on fire. How to make it come again? We're crashing like a plane. This is such a scary place to be. ඉතින් මේ තමයි අපිට හම්බ වුණ ට්‍රී টොප් candle light dinner එක. Rainbow without you. We're crashing like a plane. No, it's gonna die. If we keep holding tight, we're crashing like. Let it go now. රාත්‍රියේදී ඔයාලා එළියට යද්දී අනිවාර්යෙන්ම දීලා තියෙන ටෝච් එක ගෙනියන්න. මොකද රාත්‍රියේදී වටාපිටාවේ තියෙන්නේ දැඩි අඳුරු බවක් නිසා. උදෑසනින්ම ඔයාලා බීච් එක පැත්තට ගියොත් මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් සහ ඉර උදාවක් බලා ගන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ උදේ ආහාර වේල සඳහා.
ඉතින් මේ තමයි හොටෙල් එකේ මේන් පූල් එක. තුරුගමුවකින් වට වෙලා තියෙන ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තමයි මේ. පූල් එකේ ඩීප් ඒරියා එකක් නම් නැහැ. එකම ලෙවල් එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව කුඩා ළමුන් සඳහා බේබි පූල් එකක් දැක ගන්න පුළුවන්. දැන් අපි යන්නේ ස්පා එකට. හොටෙල් එකේ කොහාට ගියත් ඔයාලට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන සෙවන සහිත තුරු වීණක් යටින්. ඔයාලත් මේ ස්පා එකට එනවා නම් ඒ සඳහා කලින් වෙලාවක් වෙන් කරව ගන්න ඕන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දහවල් ආහාර වේල ගන්න. කෑම වේල් වල පෝෂන් සයිස් එක සාමාන්‍යයෙන් ප්‍රමාණවත් මට්ටමක තියෙනවා. කෑම වල රස නම් ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි බුෆේ එකක් නම් මේ හොටෙල් එකේ ඔපරේට් වෙන්නේ නැති බව තමයි දැනගන්නට ලැබුණේ. ඔන්න දැන් මම පෙන්වන්න යන්නේ මේ හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක ඇරේන්ජ් කරලා තියෙන්නේ කොහොමද කියලා. දැන් අපි යන්නේ බා ඒරියා එකට. පොන්ඩ් එකකින් වට වෙලා මේන් පූල් එකට යාබදව ඉතා නිස්කලංක වටපිටාවක තමයි මේ බා එක ලොකේට් වෙලා තියෙන්නේ. හොටෙල් එකේ තියෙන තවත් එක් අපූර්ව ලොකේෂන් එකකට තමයි අපි දැන් යන්නේ. ඉතින් ඊ රාත්‍රියේ කැන්ඩල් ලයිට් ඩිනර් එක හම්බුනේ මෙන්න මේ ස්ථානයේදී. රෙස්ටුරන්ට් එකේ ඉඳලා
මෙන්න මේ පාර වැටිලා තියෙන්නේ අපි කලින් දැකපු සුන්දර මුහුදු තීරය වෙතට. එහෙනම් මේ මග දිගේ අපිත් ගිහිල්ලා බලමු. බලන්නකෝ කොච්චර ලස්සන දර්ශනයක්ද කියලා. ඉතින් මෙන්න මේ පැත්තෙන් තමයි බීච් බාර් එක පිටලා තියෙන්නේ. රාත්‍රී කාලයට නම් මුහුදු සුළඟත් එහි හඬත් මේ විදුලි බුබුලු වල ආලෝකයත් සමග මේ ස්ථානයේ තියෙන වෙනස්ම තත්ත්වයක්. පිජන් අයිලන්ඩ් සහ වේල් වොචින් වගේ ඇක්ටිවිටීස් කරන්න ඕනේ නම් ඒ පහසුකම් හොටෙල් එක හරහා සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දල වශයෙන් මේ ස්ථානයේ ඉඳලා පිජන් අයිලන්ඩ් එකට මුහුදින් යනවා නම් කිලෝමීටර් 10ක් වගේ දුරක් බෝට්වෙන් යන්න වෙනවා. දැන් මං යන්නේ කාර් පාක් එකට. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ පාකින් ඒරියා එකට හොඳ සිකියුරිටි එකක් ලැබෙන බවට පේන්න තියෙනවා. වයිල්ඩ් ගැලරි අපි මේ හොටෙල් එකට දෙන රේටින් එක සහ තවත් තොරතුරු කීපයක්ම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. ඔයාලට මේ හොටෙල් එක ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ ගැනත් සඳහන් කරන්න. ඉතින් තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් සොඳුරු නවාතැනකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.